ආයුබෝවන් මම ලක්සේනානායක මිහිතලේ අපරාජිතයා ඔබයි මීන ලග්න හිමියනි. මීන ලග්න හිමියා හුදකලාවෙන් හරි දක්ෂයි. හුදකලා වුණාම පෞගිය දේවල් හිතෙන්නේ නැතුව ධර්මය ගැන මෙනෙහි කරනත් දක්ෂතාවයක් තියෙනවා. ඕනම කාලයක් තනියම වුණත් ඉන්න පුළුවන්. දුක හැතහැරලා ජීවත් වෙන්න දක්ෂයි. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව දායක කරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි මීන ලග්න හිමියා. එන අනුන්ගේ දියුණුවට සතුටු වෙනවා. හිරේ යන්නේ නැතුව බේරෙන්න පුළුවන් කෙනෙක්. මේ පින්වන්ත අපරාජිත මීන ලග්න හිමියා. තමා කරන කියන කටයුතු රහසේ කරගෙන යන්න දක්ෂයි. අවශ්‍ය වෙලාවදී තමයි ඒව ප්‍රසිද්ධ කරන්නේ. තම ආත්මය මේ ජීවිතය තුළ ලෝකෝත්තර ජීවිතයකට පරිවර්තනය කරගෙන යන්න දක්ෂයි. ඒක කවුරුත් දන්නෙත් නෑ. ඒක තමා විසින්ම කරගෙන යන දෙයක්. ඒ තුළ මරණින් පසු සුගතිගාමි වීමට තම අවස්ථාව විවෘත කර ගැනීමට දක්ෂ කෙනෙක්. එක්කෝ වියදම ආදායම සමතුලිත කර ගැනීමට හෝ වියදමට වඩා ආදායම් ලබන්න දක්ෂයි. දියුණුව පිණිස විදේශීය ගමන් හෝ පිට පළාත්වල ගමන් යෙදෙනවා. සකසුරුවන් කමින් භාණ්ඩ භාවිතා කළ හැකියි. පාඩුවේ ඉඳගෙන පොත්පත් කියවන්න පොත්පත් ලියන්න හැකියාවක් තියෙනවා. තමන්ගේ වැඩවලට වඩා අනුන්ගේ වැඩවලට කාලය යොදනවා. අනුන් සාර්ථක අයවලුන් බවට පත් කරනවා. එදිනෙදා වැඩ කටයුතුවලදී තමාගේ දෛනික වැඩ කටයුතු හොඳ පෙර සූදානමක් ඇතුව කල් නොදමා ඔබට පැහැදිලිව සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් දක්ෂකමක් මීන ලග්නේ මෙනි ඔබට තියෙනවා. අන් ගැටලු දුක ඔබේ කරගන්න එපා මීන ලග්නේ හිමියනි. මොකද අන්න මීන ලග්නේ මිලට අන් අයගේ ගැටලු ප්‍රශ්න දුක ගලාගෙන එනවා කියනවා. ඒව අහන්න උදව් කරන්න අතහරින්න. ඒක පස්සේ එලවන්න එපා. අන් ගැටලු දුක ඔබේ කරගන්න එපා. ඇත්තම මීන ලග්නේ මෙයා එහෙම තමයි. මේ අපරාජිත මීන ලග්නේ මෙයා. අනුන්ගේ දුක අහනවා, ඒකට උදව් කරනවා, ඒක අතහරිනවා. ඒ තුල අනුන්ගේ වැරදි නිසා ඔබගේ විවාහයට වෙන අනිසි බලපෑම් ඔබට වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඒක අඩු ගන්න එක ඇවිල්ලා බෙරිදිරවත් කියන්නේ නැහැ ඔබ. උදව් කළා ඉතින් මත හැරියා. මතකද අනිත් පැත්තෙන් ගත්තොත් වෙස්සන්තර ජාතකයේ දෙයක් කියමින් මම එක කියන්නම්. අපේ බෝසතාන් වහන්සේගේ අන්තිම මනුෂ්‍ය ආත්මය සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර දරුවන් දන් දීලා බිරිඳ දන් දීලා සක්දෙවිදු ඇවිල්ලා බිරිඳව බේරගෙන ආපහු වෙස්සන්තර රජුට දීලා දරුවන් ගෙන්නලා දීලා එද්දී වර 8ක් ඉල්ලුවා අපේ බෝසතාන් වහන්සේ සක්දෙවිදුගෙන්. ඒකෙන් එකක් තමයි බිරිඳට රුචි වේවා අන්නේ ස්ත්‍රීන්ට රුචි නොවේවා. හේතුව එතකොටත් අන්තපුරේ 65000ක් විතර ස්ත්‍රීන් හිටියා. දැන් ඒ වගේ තමයි මේ මීන ලග්න හිමියා දක්ෂයි. අපරාජිත මීන ලග්න හිමියා බිරිඳ ඔබ කෙරෙහි තැබපු විශ්වාසය රකින්න. ඒ රකින්න තරමටම ඔබ කවදාවත් තනි වෙන්නේ නැහැ මීන ලග්න හිමියනි. ඕනම ගැටලුකදී ප්‍රශ්නයකදී බිරිඳ ඔබත් එක්ක ඉන්නවා. බිරිඳට මට කියන්න තියෙන්නේ ඔබ ස්වාම පුරුෂයාගේ විශ්වාසය රකින්න තරමටම ඔබ තනි වෙන්නේ නැහැ. ඔබගේ ඕනම ගැටලුක ප්‍රශ්නේදී ලෙඩ දුකකදී ඔබගේ ස්වාම පුරුෂයා ඔබ වෙනුවෙන් ඉන්නවා. මොකද එහෙම ඉන්න හේතුවක් වෙන්නේ විපරීත රාජකීය තත්ත්වයකින් මීන ලග්නෙන් යටේ ක්‍රියාවේ ඇති වෙන එක නරක අතහැරලා හොඳ දෙනවා. අනුන්ගේ ප්‍රශ්න ඔබේ නොකර ගන්නා තරමට ඔබ නිරෝගී ඇත්තේ. ඒ වගේම පෙර සූදානම කලට වෙලාවට වැඩ කිරීම ඕනම කටයුත්තක් සුළුවෙන් සරලව පටන්ගෙන පුළුල් පරාසයක් දක්වා ඒ විදහ දක්වමින් කරගෙන යන්න ඔබ දක්ෂයි. අන් අයගේ දුක කනස්සල්ල ඇහුවා උදව් කළා අතහැරියා. හරියට ඒක
බාහ්‍ය දාරුචාරීට බුදුරජාණන් වහන්සේ වදාළ වගේ. මොකද බාහ්‍ය කියන ඒ තවුසා හිතාගෙන හිටියේ රහත් වෙලා කියලා. එයාගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී එයත් එක්කම භාවනා කරපු දැන් අනාගාමී ඵලයේ ඉන්න බ්‍රහ්ම ලෝකේ යාළුවෝ දැක්ක වැරදි මතයක ඉන්න කියලා. ඇවිල්ලා කිව්වා නෑ ඔබ වැරදි මතයක ඉන්න ඔබ රහත් වෙලා නෑ. අන්න දේවරම් බේරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා වහම ගිහින් හම්බෙන්න කියලා. අනික ගියා. පස්සේ හෙට යන්නම් අනිත් දෙන්න කිව්වේ නෑ පෙර පින තිනෝනේ. එදාම ගියා. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. පිරිසුගා වඩිනවා. හම්බුණා බාහියට. බාහ්‍ය දාරුචාරීට. මට බණපදයක් කියන්න ස්වාමීනි කියනවා. එද බුදුරජාණන් වහන්සේ කියනවා මම පිරිසුගාව නින්න යන්නේ මම ඇවිල්ලා කියන්න. දෙවෙනි වතාවටත් කියනවා. තුන්වෙනි වතාවට කියද්දී බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් බලන මොකද්ද නැහැ. පින් තියනවා මහන මේ රහත් වෙන්න. හැබැයි ආයුෂ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඇල්ලුවොත් ඇල්ලුවා. ඇහුවොත් ඇහුවා. අතහැරියොත් අතහැරියා කියලා. ඒ පංච ඉන්ද්‍රියන් මුල් කරගෙන කිව්වේ. ඇහෙන් දැක්ක දැකපු අතහැරියා. දැක්ක එච්චරයි. කනට දෙයක් ඇහුණා එතනින් ඉවර වුණා. නාසයට ගඳ සුවඳක් දැනුණා එච්චරයි. දිවට රසයක් දැනුණා එච්චරයි. කයට පහසක් දැනුණා එච්චරයි. මනසට අරමුණක් ආව එච්චරයි. එතනින් එහාට ගියේ නෑ. ඒක ගැන මෙනෙහි කරලා බාහ්‍ය දාරුචාරී ඉක්කොනින්ම රහතන් වහන්සේලා 80 මහ රහතන් වහන්සේට ඉක්කොනින්ම රහත් බවට පත් වුණ රහතන් වහන්සේ වුණා. දැන් මම ඒක කියන්න හිතුවේ ඔබටත් එවැනි හැකියාවක් තියෙනවා. මොකද අතහරින්න පුළුවන්. ඒ නිසාම තමයි මීන ලග්නෙමියට දේශපාලන ශාස්ත්‍රය තුල, වෛද්‍ය ශාස්ත්‍රය තුල, ඒ වගේම නීති ශාස්ත්‍රය, අධිකරණ ශාස්ත්‍රය තුල, නාවික ශාස්ත්‍රය තුල, රේගු ශාස්ත්‍රය තුල, සාතු සේවාව තුල ඉහළ ප්‍රගමනයක් තියෙන්නේ, ඉහළ දියුණුවක් තියෙන්නේ. මොකද ඔබ ඉපැත්තුවේ මීන ලග්නෙමියන්ව අනුන්ගේ දුක අහලා ඒ දුක නැති කරන්න. අනුන්ගේ හුදකලාව නැති කරන්න. අනුන්ගේ කනස්සල්ල නැති කරන්න. හිරියට යන අයව වළක්ව ගන්න යහපත කියලා දීලා. අතීතය ගැන හිත හිත ඉන්නේ නැතුව, අනාගතය ගැන හිත හිත ඉන්නේ නැතුව තමාගේ ශරීරයත් එක්ක මනස හිත තියාගන්න පුළුවන් කෙනෙක් හැටියට තමයි මීන ලග්නෙම ඉපැද්දුවේ. ඒ දේ මනුෂ්‍ය වර්ගයට කියලා දෙන්න. ඒ නිසා මීන ලග්නෙමියා කම්මැලි නෑ, අලස නෑ, හරි උද්‍යෝගමත්. මේ ගතිගුණම තමයි ඔබ දනවත් කරන්නේ. මීන ලග්නෙමියා ලද දෙයින් සතුටු වන්නේ වේ අනිවාර්යයෙන්ම. කෑම නැතත් ඔහේ ඉන්නවා මම කාගෙන්වත් ඉල්ලන්න යන්නෙත් නෑ. සරල කෙනෙක්. පින්වන්ත මීන ලග්නෙමියා මහජන සේවකයෙකු හෝ රට වෙනුවෙන් වැඩ කරන්නකු වෙනවා. රෝගීන්ට දුර්වලයන්ට අප උපකාර කරන අයෙක් වෙනවා. හොඳ සාත්තුකාරයෙක්. සාත්තුව හොඳයි. සාත්තු කරලා තමාගේ ජීවිතයත් ගොඩ දාගන්න පුළුවන්. සාත්තු කරලා ගෙදර ඉන්න කට්ටියත් ගෙදරත් ගොඩ දාන්න පුළුවන්. සාත්තු කරලා ගමත් ගමේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්වත් ගොඩ දාන්න පුළුවන්. සාත්තු කරලා රටේ මිනිස්සුත් ගොඩ දාන්න පුළුවන්. සාත්තු කරලා ලෝකවැසියා ලෝකත් ගොඩ දාන්න පුළුවන් කෙනෙක්. ඇයි? දුක මග හරින්න දක්ෂ කෙනෙක්. දුක අතහරින්න දක්ෂ කෙනෙක්. වේදනාව අතහරින්න දක්ෂ කෙනෙක්. හුදකලාවට කැමති කෙනෙක්. නඩුවලින් දිනන්නේ. සමාජයෙන් ගෞරවය ලබන්නේ. අසරණ සරණ කටයුතු වලට තද ආසාවෙන් ඇලෙන්නේ. ආගමික භක්තියට වඩා දාර්ශනිකයි. මහජන සේවා කටයුතු වල නිරුක්ත වෙනවා. බොහෝ මිතුරන් සිටිනවා ඔබට. හැබැයි මේ බොහෝ මිතුරන් අතරේ හොඳ නරක දෙකම ඉන්නවා. හොඳ සත්පුරුෂ මිත්‍රයන් හඳුනා ගන්න මේ අපරාජිත මීන ලග්නෙමියා දක්ෂ වෙනවා. සමාජ සේවා කටයුතු වල නිලතල දරන්නට ලැබෙනවා. ආදරයක් කාලයක් මුල් කරගෙනම විවාහයක් ඇති විය හැකියි. සනීප ආරක්ෂාව ගැන තද නීතිගරුකයි. මෙන්න මේ ආකාරයට ඔබ හිතන විට, ක්‍රියාකාරී වන විට මීන ලග්නෙහිමියනි ඔබගේ මනස පෞරුෂත්වය මේ ආකාරයට, ඒ කියන්නේ ඔබගේ පෞරුෂත්වය, ඔබගේ සාමාන්‍ය පෙනීම, කල්ක්‍රියාව, ගතිගුණ
වඩා පින්වන්ත කරනවා. ඔබ උසස් අදහස් ඇත්තෙක් වෙනවා. ඔබ ඍජු සත්‍යවාදයක් වෙනවා. මේ නිසාම මීන ලග්නෙහි ඔබට ඔබ මෙසේ නිර්මාණය කරගන්න හැකි වෙනවා. මේ ඔබ විසින් කරන දෙයක්. ඔබ ඊටාම කරුණාවන්ත වෙනවා. ඔබ රෝගීන්ට අසරණින්ට පමණක් නොව අනාථ වූ සතුන්ට පවා බෙහෙත්තේ සංග්‍රහ කිරීමට ආස කරන කෙනෙක්. ආගමික වැඩවලින් හෝ මහජන සේවක වැඩවලින් උසස් ගෞරව ලබන්නේ. විරුද්ධ කාර්යයන්ටද අප උපකාර කරන කෙනෙක්. අනුකම්පාවෙන්ම තමාට වඩා පහත් තත්ත්වයේ කෙනෙකු සමග විවාහ වෙන්න ඉඩ තියෙනවා. දුම් යමක් ආපුස ලැබෙන්නේ කලාතුරකින් ඉල්ලන්නෙත් නැහැ. දුන්නු දෙයක් ඉල්ලන්නෙත් නැහැ මීන ලග්නෙමියා. ප්‍රසිද්ධ ව්‍යාපාරවලින් ආකාරවලින් ආදායම් ලබන්නට හේතු ඇති කරනවා. තමාට මෙන්ම අන් අයටද හරිම ඊතා විශ්වාසවන්ත කෙනෙක්. නිස්තල වස්තුව, ධනය, සැපය, කීර්තිය, ප්‍රශංසා ඔබව සොයාගෙන එනවා. විශේෂයෙන්ම මේ මීන ලග්නෙහි ඔබට මේ හුදකලාව ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන නිසා සම්මා සතියේ අන්තිම එක මොකද්ද? ධර්මයේ පිළිබඳ කෙලෙස් සවන වීරින් යුතුව මන අනුවණින් සිං යුතුව ධර්මයේ පිළිබඳ ලෝකයේ ඇලින්ග දුර්ගම ධර්මානුපස්සන භාවන ජීවත් වෙනවා. ඉතින් මේ මීන ලග්නෙමියා පාරේ ගමන් කරද්දිත් එක්ක බුදුගුණ මෙනෙහි කර, සී සද්ධර්ම ගුණ මෙනෙහි, සංඝරත්න ගුණ මෙනෙහි කර, කරපු පිනක් මෙනෙහි කරමින්, නැත්නම් පටිච්ච සමුදය මෙනෙහි කරමින් යන කෙනෙක් තමයි මේ අපරාජිත මීන ලග්නෙමියා. ඒ කියන්නේ කුණු කන්දල්, අතීතයේ කුණු කන්දල්, අනාගත කුණු කන්දල් මනසට එන්න දෙන්නේ නැහැ. මනස ආරක්ෂා කරගන්නවා. ඒ නිසාම මීන ලග්නෙමියා තරුණ වයසේ පටන් ඉදිරියට අඩියෙන් අඩිය නගිනවා. වස්තුව ගලාගෙන එනවා. බලාපොරොත්තු වූ ධනයක් ලබනවා. මහන්සියෙන් උපයනට වඩා අනුන්ගෙන් નિરાයාසයෙන් ලබන්න පුළුවන්. පෙර පිනින් ලැබෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. අනුන් හදපු දෙයක තමාට සැපට ජීවත් වීමට හේතු තියෙනවා. උගත්කම තිබේ නම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා තිබේ නම් ඔබ රජයේ හෝ ව්‍යාපාරයක ස්ථිර උසස් රක්ෂාවක යෙදෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රධානින්ගේ ආදරයේ ගෞරවය ලබා ඔබ උසස් වෙන කෙනෙක්. ඉඩකඩම් ගෙවල් දොරවල් වතිපුටි ඇති කෙනෙක් වෙනවා. ස්ථිර ව්‍යාපාරවල යෙදෙනවා. මුදල් ගලාගෙන එනවා. ධනයෙන් බොහෝ කොටසක් දරු මල්ලන් වෙනුවෙන් ඉතිරි කරනවා මීන ලග්නෙමිනි. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අපරාජිතෙක් වෙන්නේ මෙන්න මේ නිසයි මීන ලග්නෙමිනි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.